සම්පූර්ණ නම මොකක්ද? මනෝරාණි සරවනමුත්තු. මිස්ද මිසිස්ද? ඩොක්ටර් මනෝරාණි සරවනමුත්තු. Hello guys, welcome back to our YouTube channel. ඔන්න ඉතින් අද අපි කතා කරන්න යන්නේ 2025 දී නිර්මාණය කරන ලද රාණි චිත්‍රපටය පිළිබඳව. අපේ වැඩවලට ඔයාගේ සපෝට් එක ඕන මනෝරාණි නෝනා. මේක කාර්යයක් වැඩක්. මේක අපේ 1989 දී සිදු මාධ්‍යවේදී රිචඩ් සොයිසාගේ ඝාතනය සහ ඊට පිටපතේ දේශපාලන හා සමාජීය පසුබැඳීම් පිළිබඳව මෙම චිත්‍රපටය තුළ අන්තර්ගත වෙලා තියෙනවා. ටෙරාලා දැන් ඉන්න තැනක් හොයාගන්න බැරිද? උතුරේ විතරක් නෙමෙයි රට හැමතැනම ඉන්නවා. රිචඩ්ගේ මව වන වෛද්‍ය මනෝරාණි සරවනමුත්තුගේ අධිෂ්ඨානශීලී අරගලය මූලික කරගනිමින් මෙම චිත්‍රපටය මෙම කාලවකවානුව තුළ සිදු සිදුවීම් මෙන්ම සමාජීය බලපෑම් පිළිබඳවද විවරණය කරනු ලබනවා. ස්වර්ණා මල්ලවාරච්චි මනෝරාණිගේ චරිතනය නිරූපණය කර දායක වන අතර රිහාන් අමරතුංග රිචඩ් සොයිසාගේ චරිතයට රංගනයෙන් පනපුවනවා. මගේ බට්ට දරුවෙක් තියලා නැත්තම් මම මැරෙනවා මැඩම්. ඒ වගේම සනත් ගුණතිලක, විමල් ජයකොඩි, අශාන් ඩයස්, ප්‍රීතිකා කොඩිතුවක්කු, ප්‍රියන්ත ලලිත්, සම්පත් ජයවීර, රිහාන් ප්‍රනාන්දු, සෞම්‍ය ලියනගේ, අනුරාධ මල්ලවාරච්චි, නලින් ලුසේනා වැනි රංගන ශිල්පීන්ගේ දායකත්වත් මෙම චිත්‍රපටයෙන් ලැබී තියෙනවා. ඒත් මට හිතෙනවා අපි අඬලා විතරක් මදි කියලා. සම්පූර්ණ නම මොකක්ද? මනෝරාණි සරවනමුත්තු. මිස්ද මිසිස්ද? ඩොක්ටර් මනෝරාණි සරවනමුත්තු. මේක මගේ ආණ්ඩුවට මහා නින්දාවක්. මේක මුළු රටට වෙච්ච පාඩුවක්. ඇබ්සලට් මයි සන්. මම කියලා කියන්නේ අපේ සංස්කෘතිය කැලලා. අපි බුදු වෙන්න කියලා ප්‍රාර්ථනා කරන්නේ අපේ අම්මට. අපේ වැඩවලට ඔයාගේ සපෝට් එක ඕන මනෝරාණි නෝනා. මගේ බට්ට දරුවෙක් තියලා නැත්තම් මම මැරෙනවා මැඩම්. ඔයාලට ID තියනවද? මෙම රාණි චිත්‍රපටය ලයිකා ප්‍රොඩක්ෂන්ස් ලංකා විසින් නිෂ්පාදනය කරන ලද අතර 2025 ජනවාරි 30 වෙනිදා සිට මෙම චිත්‍රපටය දිවයිනපුර සිනමා හල්වල තිරගත වෙලා තියෙනවා. සම්මානනීය අධ්‍යක්ෂක අශෝක හදගම මහතාගේ නවතම සිනමා නිර්මාණයක් වෙන මෙම රාණි චිත්‍රපටය නැරඹීමට ඔයාලත් අදම ඔයාලගේ ළඟම තියෙන සිනමා හලට යන්න අමතක කරන්න එපා. තවත් මෙවැනිම නවතම වීඩියෝ නැරඹීමට අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. එහෙනම් අදට අපි ගිහින් එන්නම්. ඒකම රිචඩ් මගෙන් උදුරවා ගත්තට පස්සේ මට නැති වෙන්න දෙයක් නැහැ කියලා මම හිතුවා. ඒත් මට හිතෙනවා අපි අඬලා විතරක් මදි කියලා.